ෆ්ලයිවේට් එක ගැන කතා කරද්දී තේරුම් ගන්න අමාරුම අපේ SC මොඩියුල් එකේ තේරුම් ගන්න අමාරුම කොටස තමයි ෆ්ලයිවේට් කියලා කියන්නේ. හරිද? ෆ්ලයිවේට් කියලා කියන්නේ. එතකොට ෆ්ලයිවේට් එක පට්ටම අමාරු දෙයක් තේරුම් ගන්න. හරිද? එතකොට මම ඇත්තට මට මේක තේරුම් ගන්න මට හිතා ගන්න බෑ කොහොම තේරුම් ගන්න කියලා. නමුත් මම උපරිම try කරන්න මේක උපරිම තේරුම් යන විදිහට තේරුම් කරා. හරිද? හිතන්නකෝ මෙහෙම දෙයක්. මට දැන් ගේම් එකක් හදන්න ඕනේ. මට ඉන්නවා මම සොල්දාදුව හදනවා. හරිද? මට සොල්දාදුවෝ 5000ක් හදන්න ඕනේ. හරිද? මම සොල්දාදුව 5000ක් හදන්න ඕනේ. එතකොට මේ sorry 5000ක් කියමුකෝ. එතකොට 5000ක් හදන්න ඕනේ. එතකොට දැන් මම එක ප්ලේයර් කෙනෙක්ට සොල්දාදුව 5000යි. හරිද? එතකොට මේ 5000ෙනුත් මට කැමති විදිහේ ජැකට් අඳින්න පුළුවන් ඒ කට්ටියට. හරිද? කැමති විදිහේ ජැකට් අඳින්න පුළුවන් ඒ කට්ටියට. එතකොට දැන් හිතන්නකෝ දැන් මගේ සොල්දාදුව 5000ට මට අඳින්න බෑ රතු පාට ජැකට් එකක්. හරිද? හිතන්නකෝ කවුද මේ සචින්තගේ සොල්දාදුව 5000ට වෙන ඒ කියන්නේ නිල් පප්පල පාට ජැකට් එකක් අඳින්න පුළුවන්. ඔන්න ඔය වගේ සොල්දාදුව දැන් මට දැන් වෙන පොතක් ඉන්නවා. එතකොට අච්චර ලොකු ගොඩකට සොල්දාදුව අච්චර ගොඩකට ඒ කියන්නේ ඇත්තටම පාට වෙනස් වෙන එක ඇත්තටම බලපානවනේ ක්ලාස් එකට. එතකොට හැබැයි සොල්දාදුවගේ ස්ට්‍රක්චර් එක වෙනස් වෙන්නේ නැහැ. මෙතන මම නම් පොඩි උදාහරණයකට මේ තියෙන උදාහරණ හිතන්නකෝ මේ මහතර ලොකෝටින් සජින්ත. හරිද? මේ පොඩියට ගෙට් පොඩිනේ මම. හරිද? එතකොට දැන් සජින්තගේ ස්ට්‍රක්චර් එක මේ ස්ට්‍රක්චර් එකම පාවිච්චි කරලා සජින්ත රතු පාට අඳ ගන්න ජැකට් එක. මම මොකද කරන්නේ? නිල් පාට අඳ ගන්න ජැකට් එක. එතකොට දැන් මට සෑහෙන ප්‍රමාණයක් හදා ගන්න ඕන. හරිද? ඩෙකොරේටර් පැටර්න් එකයි මේකේ මම වෙනසක් කතා කරනවා නම් ඩෙකොරේටර් පැටර්න් එකේ අපි කියන්නේ කම්බිනේෂන් පොඩි සාමාන්‍ය කම්බිනේෂන් ඇත්තටම ක්ලාසස් හදන්නේ නැහැ නේ අපි ක්ලාස් එකක් හදන්නේ නැහැ. හරිද? අපි ක්ලාස් එකක් හදන්නේ නැහැ. ඒ කියන්නේ අපි ක්ලාසස් හදන්නේ නැහැ එක දැන් අපි කලින් කරත් ඒකනේ. ක්ලාස් එකක් වෙනම හදන්නේ නැහැ. දැන් ටොපින්ස් වලට දාලා වෙනම ක්ලාස් එකක් හදන්නේ නැහැ නේ. ඒක අයින් කරලානේ අපි වෙනම ටොපින් එකක් විදිහට වෙනම හැදුවේ. ටොපින් එක වෙනම ක්ලාස් එකක් හැදුවේ. මේ බලන්න. අපි යන් අපේ ඩෙකොරේටර් පැටර්න් එක මේ බලන්න. අපි වෙනම ටොපින් එක වෙනම එකකට හැදුවේ. ටොපින් වෙනම ක්ලාස් එකක් විතර හදලා එයාව සබ් ක්ලාස් එකක් කරන්නේ. එතකොට අපිට දැන් මෙතන මෙයාව මෙහෙම කරන්න බෑනේ. දැන් අපිට සෝල්ජර්ස් જાති ගොඩකුත් නැහැ. එක සෝල්ජර් ඉන්නේ. හරිද? එක සෝල්ජර් කෙනා ඉන්නේ. එතකොට මෙතනට අපිට මේ ජැකට් කලර් කියලා මෙතනට දාලා සෝල්ජර් කියලා මෙතනට දාලා ඉවරලා මේ ඔක්කොම නැතුව හරිද? අපිට පාර්ට් එක විතරක් මෙතන දාන්න පුළුවන්ද? ඒක අපිට අප්සෙට් එකක් තියෙනවනේ. එතකොට කියන්නේ අපි ඉගෙන ගත්තේ නැහැ එහෙම පැටර්න් එකක්. හරිද? එහෙම පැටර්න් එක අපි ඉගෙන ගත්තේ නැහැ. හරිද? අපි එහෙම පැටර්න් එක ඉගෙන ගත්තේ නැහැ. එතකොට අපිට සොල්දාදුවගේ ස්ට්‍රක්චර් එක වෙනස් වෙන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ මෙන්න මේ වගේ අපේ බෙවරේජ් එකේ පාට බෙවරේජ් එක වෙනස් වෙන්නේ නැහැ. හරිද? සොල්දාදුවම තමයි. හැබැයි වෙනස් වෙන්නේ මොකක්ද? ජැකට් එක විතරයි. එතකොට මේක පොඩි කෑල්ලක් අපිට ගන්න පුළුවන්. නමුත් ජැකට් එක විතරයි වෙනස් කරන්න ඕනේ. ඒතර අපි තනිකර මේ සම්පූර්ණයෙන්ම වෙනම තියරි එකට ගිහිල්ලා පස්සේ තියරි වෙනස් කරන්න යන්න ඕනේ නැහැ. ඒකට වෙනම තියරියක් තියෙනවා ෆ්ලයිවේට් කියලා. ෆ්ලයිවේට් කියලා. හරිද? ෆ්ලයිවේට් කියලා. එතකොට ඕක තමයි සරල උදාහරණය. ස්ට්‍රක්චර්ස් දෙකක් තියෙනවා. ස්ට්‍රක්චර්ස් දෙක පාර්ට් වෙනස් කරගෙන යනවා. හරිද? පාර්ට් එකක් දාන්න තියෙනවා. හරිද? රයිට්. ඊට පස්සේ ඔන්න මේක පැහැදිලි කරන එක තේරුම් ගන්න සෑහෙන අමාරුයි. මේ පික්සල් ගාණක් කතා කරනවා. ඒක හැමෝටම තේරෙන්නේ නැහැ. හරිද? එතකොට හිතන්නකෝ මේ ඉන්නේ යූසර්. හරිද? ඔන්න මේ ඉන්නේ යූසර්. හිතන්නකෝ දැන් මගේ කතන්දරයේදී මම හදින්නම් වරකට එක්සැම්පල් එක.
right user game එක ගහන එක user ඊට පස්සේ තව එකක් මෙතන තව ක්ලාස් එකක් තියෙනවා soldier හරිද soldier අනිත් එක තියෙනවා jagat factory හරිද jagat factory එක තියෙන එතකොට right මම මෙතන අදිනවා ඇග්‍රගේෂන් එකක් මම අදින ඇග්‍රගේෂන් එකක් හරි කම්පොසිෂන් එකක් හරි හරිද right මේ තියෙන්නේ මගේ ෆ්ලයිවේට් එකේ මේ ක්ලාස් ඩයග්‍රෑම් එක දැන් ඒ කට්ටියට තේරුම් ගන්න බෑ මොකද්ද මම මේ කරේ කියලා right මම ආයෙ පොඩ්ඩක් ආපස්සට යන්නම්කෝ අර සෝල්ජර් ගේම් එක කතන්දරේට right ඔන්න දැන් සචින්තයි ආයි දැන් ඔන්න ගේම් එකක් ගන්නවා එතකොට සචින්තත් යූස් එකනේ මාත් යූස් එකනේ හරිද එතකොට මම කිව්වා මගේ සෝල්ජර්යි සචින්තගේ සෝල්ජර්යි දෙන්නම එක්කනේ හරිද එයාගේ ස්ට්‍රක්චර් එක වෙනස් නැහැ හරිද එයාගේ ස්ට්‍රක්චර්ස් දෙකම එකයි හැබැයි එයාගේ පාට විතරක් අපි වෙනස් කරනවා එයාගේ පාට විතරයි වෙනස් කරන්නේ එකම සෝල්ජර් පාට විතරක් වෙනස් කරනවා එතකොට මෙතන වෙනස් වෙන්නේ කවුද ජැකට් ෆැක්ටරි එකේ ජැකට් ෆැක්ටරි එකෙන් තමයි අපේ පාට තීරණය කරන්න අපේ සෝල්ජර්ගේ ජැකට් එක හරිද සෝල්ජර්ගේ ජැකට් එකේ පාට තීරණය කරන ජැකට් ෆැක්ටරි ඊට පස්සේ සෝල්ජර්ව අපි ඕල්රෙඩි හදලා තියෙනවා මෙන්න මේ වගේ අවස්ථාවක මට කියන්න කවුරු හරි මෙසේජ් එකක් දානවද මෙසේජ් එකක් හරි දාන්න මේ chat එකේ මෙතනින් මම ප්‍රශ්නයක් අහුවොත් වෙනස් වෙන්නේ සෝල්ජර්ද ජැකට් ෆැක්ටරිද කියලා ඕගොල්ලෝ මොකද්ද කියන්නේ මෙසේජ් දාන්න මෙසේජ් කරන්න බෑ chat එකේ සෝල්ජර්ද වෙනස් වෙන්නේ ජැකට් ෆැක්ටරිද වෙනස් වෙන්නේ උත්තර දෙන්න බලන්න සෝල්ජර් වෙනස් වෙන්නේ ජැකට් ෆැක්ටරිද වෙනස් වෙන්නේ එක්කෙනෙක් කියන ජැකට් ෆැක්ටරි විතරයි ජැකට් ෆැක්ටරි තමයි වෙනස් වෙන්නේ කියලා උත්තරේ හරි ජැකට් ෆැක්ටරි එක විතරයි වෙනස් වෙන්නේ මොකද ජැකට් ෆැක්ටරි එකෙන් තමයි පාට වෙනස් කරන්නේ very good thank you හරිද එතකොට ජැකට් ෆැක්ටරි එකෙන් තමයි පාට වෙනස් කරන්නේ හරිද අන්න එතකොට මේ වගේ සිනාරියෝ එකක වෙනස් වෙන්නේ නැති එක්කෙනාට අපි කියනවා මොකක් කියලාද අපි ලස්සන නම් දෙකක් දාලා තියන්නේ දෙන්නට හරිද එතකොට වෙනස් වෙන්නේ නැති එක්කෙනාට අපේ කතන්දරේ සෝල්ජර් අපි කියනවා එයා ඉන්නේ එක්ස්ට්‍රින්සික් ස්ටේට් එක කියලා එතකොට වෙනස් වෙන ජැකට් ෆැක්ටරියට අපි කියනවා එයා ඉන්නේ ඉන්ට්‍රින්සික් ස්ටේට් එක කියලා හරිද ඉන්ට්‍රින්සික් ස්ටේට් එක කියලා කියනවා ජැකට් ෆැක්ටරි එක තියෙන්නේ එක්ස්ට්‍රින්සික් ස්ටේට් එක කියලා තියෙන්නේ මොකක්ද අපේ සෝල්ජර් බලමු මොනවාද මේ තේරුම් දෙක කියලා හරිද intrinsic state is stored in the flyweight. It consists of information that is dependent of the flyweight's context, thereby making it shareable. තේරුම් ගන්න නැති වෙයි. නමුත් හොඳට මතක තියාගන්න එයාව ෂෙයා කරගන්න පුළුවන්. එයාව ෂෙයා කරගන්න පුළුවන්. හරිද? ෂෙයා කරගන්න පුළුවන්. extrinsic state එක වෙන්නේ මොකද්ද? මේ it cannot be shared and varies with the context. හිතන්නකෝ දැන් සෝල්ජර් තමයි. සෝල්ජර් වෙනස් කරන්න බෑ. හරිද? සෝල්ජර් වෙනස් කරන්න බෑ. හරිද? සෝල්ජර්ම තමයි. හරිද? right. එතකොට අපිට ඩයග්‍රෑම් එක අඳින්න කිව්වොත් එහෙම අපිට අඳින්න තියෙන ඔච්චර තමයි. හරිද? අඳින්න තියෙන ඔච්චර තමයි. ඔච්චරම තමයි. ඕකේදී පොඩි කතන්දරයක් තියෙන උගන් ටිකක් මේක මතක තියාගන්න. හරිද? මේක මතක තියාගන්න. මං හිතන්නේ මේ පාර අහයි කියලා මේක. ඒකට ඇහුවොත් අපි මේක අඳින්නම් ඒක. සෝෂල් යද්දි කෙලින් පාස් වෙපසියා. right.
ළඟදීම අපි ගත්ත පේපර් එකම එකට යන්නකෝ. ආ right right ප්‍රශ්නේ ලකුණු 20ක් හම්බ වෙන ප්‍රශ්නයක්. හොඳේ. පළවෙනි එක අහතන imagine that you are developing a drawing application. හරිද right. You are developing a drawing application. This application allows users to draw different shapes such as circles, square, triangles. Each shape has 4 number of attributes such as its position, size, and color. To reduce the memory usage of the application, it was decided to use the flyweight design pattern. Identify the intrinsic and extrinsic information of the shape object. වෙනස් වෙන්නේ කවුද? වෙනස් වෙන්නේ නැත්තේ කවුද කියලා අපිට තෝරන්න තියෙනවා. intrinsic කියන්නේ වෙනස් වෙන එක මේකෙදි කතා කරන්න ඕනේ. නැත්තම් මට දැන් මේක තනියෙන් කරන්න බෑ. හරිද? එතකොට මම අහන ප්‍රශ්නේ intrinsic කියන්නේ වෙනස් වෙන කට්ටියද වෙනස් වෙන්නේ නැති කට්ටියද? වෙනස් වෙන කට්ටිය කියලා කියන රියැක්ෂන් එක දෙන්න බලන්න. intrinsic කියන්නේ වෙනස් වෙන කට්ටිය. එක්කෙනයි රියැක්ෂන් එක දෙන්නේ. දෙන්නයි, තුන් දෙනයි, හතරයි. 22ක් 23ක් 24ක් ඉන්නවා. මොකද කියන කට්ටිය? 6 දෙනෙක් කියනවා intrinsic කියලා. right. හොඳට අහගන්න. thank you අතෝසු කට්ටියට. intrinsic කියලා කියන්නේ වෙනස් වෙන කට්ටිය. extrinsic කියලා කියන්නේ වෙනස් වෙන්නේ නැති කට්ටිය. ඒගොල්ලෝ වෙනස් කරන්න බෑ. ඒගොල්ලෝ static. හරිද? එතකොට shapes කියලා කියන්නේ මොනවාද? shapes කියලා කියන්නේ අපිට අඳින්න පුළුවන් shape එක වෙනස් කරන්න බෑනේ. හරිද? එතකොට extrinsic වෙන්නේ කවුද? circles, squares. extrinsic වෙන්නේ කවුද එතකොට? circles, squares and triangles. හරිද? මේගොල්ලෝ extrinsic වෙනවා. ඊට පස්සේ intrinsic වෙන්නේ කවුද? කවුද intrinsic වෙන්නේ? position, size and color. මේගොල්ලෝ අපේ intrinsic වෙනවා. එයාලා වෙනස් වෙන්න පුළුවන්. position එක වෙනස් කරන්න පුළුවන්. size එක වෙනස් කරන්න පුළුවන්. color එක වෙනස් වෙන්න පුළුවන්. හරිද? ඒකත් එක්ක අපිට තව උදාහරණකුත් හම්බුණා. flyweight වලට. හරිද? මේක flyweight කතන්දර. හරිද? Draw the relevant class diagram that can be used to represent the given scenario. class diagram එක අඳිමුකෝ. මම මේක අඳින්නන්නේ. screen එක පේනවා කට්ටියට. right. දැන් මම අහන ප්‍රශ්නයක් මට කට්ටිය support එක දෙන්න ඕන. හරිද? In a university system, when selecting students for the best performance award, they consider several criteria besides academic CGPA. This criteria includes achievements in sports, achievements in coding competitions, publishing research papers, engaging in CSR projects, and any other approved extracurricular activities. Each criteria will add a score to the CGPA. And the student with the highest score will get the award. Each student may have more than one criterion satisfied as well as the same criterion can be satisfied more than once. Right. දැන් මොකද්ද මෙතන කියන කතන්දරේ? කතන්දරයක් කියනවා අපිට යුනිවර්සිටි එකක ළමයි ටිකක් ඉන්නවා. දැන් අපි best performance award එකට අපි ළමයි best performance award එකට ඔයට තෝරගන්නවා. හරිද? best performance award එක තෝරගනිද්දී CGPA එක බලනවා අපි. හරිද? හරි CGPA එක බලනවා. CGPA එක බලද්දී හරිද? ඒක අපි ස්පෝර්ට්ස් බලනවා. ඊට පස්සේ කෝඩින් එක කම්පිටිෂන් වල achievements එක බලනවා. රිසර්ච් පේපර් එක පබ්ලිෂ් කරලාද කියලා බලනවා. CSR project එකට engage වෙලාද කියලා බලනවා. extra curricular ඔක්කොම බලනවා. හරිද? එතකොට each criteria will add a score to the CGPA and the student with the highest score. ඒ කියන්නේ වැඩිපුරම ලකුණු තියෙන ළමයාව දෙනවලු. ළමයාට දෙනවලු අපි මොකද්ද? award එක. හරිද? Students with high CGPA of bachelor's and master's degrees are eligible for the award. එතකොට
බැචලර්ස් කරන කට්ටියයි මාස්ටර්ස් කරන කට්ටියට තමයි ඒගොල්ලෝ තමයි එලිජිබල් වෙන්නේ. හරිද? එතකොට each student may have more than one criterion satisfied as well as the same criterion can be satisfied more than once. ඒ කියන්නේ එකම criteria එක එකපාරක් satisfy වෙන්නත් පුළුවන් නැත්නම් කීප සැරයක් එකම එක satisfy වෙන්නත් පුළුවන්. right. මම ප්‍රශ්නයක් අහනවා. අපිට ගන්න පුළුවන් මේ ගැටලුව निराකරණය කරන්න පුළුවන් ඩිසයින් පැටර්න් එක මොකක්ද? මේ chat එකට දාන්න මෙසේජ් එක. හරිද? මොකක්ද දාන්න ඩිසයින් පැටර්න් එක? ආ ගෙස් කරන්න කට්ටිය. ආ අපි මෙතන යම්කිසි අප්ඩේට් එකක් යවනවද? යම්කිසි අප්ඩේට් එකක් යවනවද? කවුරු බලන් ඉන්නවද? කවුරුත් බලන් ඉන්නෙත් නෑ. කවුරු කාගෙන්වත් අප්ඩේට් එකක් ගන්නෙත් නෑ. හරිද? එතකොට ඔබ්සර්වර් එක මම අයින් කරනවා. හරිද? උත්තර කීපයක් දෙකයි හම්බුනේ. පට්ට තව දාන්න කට්ටිය හොඳේ. රයිට්. එතකොට මම ඔබ්සර්වර් එක අයින් කරනවා. ඔබ්සර්වර් එක ගන්න බෑ මෙතන. හරිද? එතකොට ඊට පස්සේ මම බලනවා හරි දැන් CGP එක හදන්නනේ මට ඕනේ. එතකොට මම දැන් මොකද කරන්නේ? හරිද? දැන් මම බලනවා අනිත් එක බලමුකෝ. ඊට පස්සේ මම ඩෙකරේට් එකට මොකද්ද මේ ඔබ්සර්වර් එකට පස්සේ මොකද්ද අපි කරේ? ඩෙකරේට් එකනේ. ඩෙකරේට් එක බලනවා. ඩෙකරේට් එකේ මොකද්ද කරේ? අපි තියෙන ක්ලාස් එකටම වැඩිපුර අමතර දෙයක් එකතු කරනවා නේ. වැඩිපුර අමතර දෙයක් එකතු කරනවා. හරිද? මෙතන අපි එකතු කිරීමක් තියනවාද? මගේ ප්‍රශ්නේ මෙතන අපි එකතු කිරීමක් තියනවාද? කීප දෙනෙක්ම දාලා තියෙනවා ඩෙකරේටර් කියලා. එකතු කිරීමක් තියනවාද? අපි මෙතන අර අයිස්ක්‍රීම් එක කතන්දර ගමු. ඔව් කියලාද කිව්වේ? ඔව්. අපි මොකක්ද අපි ඩෙකරේට් එක විතර ගන්න. මට ඒක කියන්න. අපි මොකද ඩෙකරේට් එක විතර මෙතන ගන්න? ඔළුවට ගන්න ඩයග්‍රෑම් එක. අපි මතකද මේ ගත ඩයග්‍රෑම් එක? මේ ඩයග්‍රෑම් එක ඔළුවට ගන්න. හරිද? මේ ඩයග්‍රෑම් එකේ අපි බලනවා මෙන්න මේ කතන්දරේ. හරිද? අපි ගියාට පස්සේ ඔබ්සර්වර් එකේ කතන්දරේ හරින ඔබ්සර්වර් කෙලින්ම අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔබ්සර්වර් කෙලින්ම අයින් කරාට පස්සේ අපි ඩෙකරේට් පැටර්න් එකේදී මොකද්ද කරේ මේ? ඩෙකරේට් පැටර්න් එකේ ඕක් කරා. හරිද? ඔය වැඩේ කරා. හරිද? එතකොට මෙතන පල්ලෙහා කියන මෙන්න මෙහෙම දෙයක්. හරිද? Student with GPA of bachelor's degree, master's degree ආයේ කියන්නේ අපිට කෙලින්ම හිතා ගන්න පුළුවන් ස්ටුඩන්ට් කියලා කියන්නේ අපේ ප්‍රධාන මේ මොකද්ද ක්ලාස් එක කියලා. මේන් ක්ලාස් එක අපේ ඒක. හරිද? හරි. එතකොට ස්ටුඩන්ට් කියන්නේ මේන් ක්ලාස් එක. අපි කෙලින්ම ඩයග්‍රෑම් එක මදිමු එකපාර. හරිද? කෙලින්ම ඩයග්‍රෑම් එක අඳුමු ලේසි. හරිද? ඊට පස්සේ මේ ඔන්න ස්ටුඩන්ට් ක්ලාස් එක. හරිද? ස්ටුඩන්ට් ක්ලාස් එක ඔන්න ඔය තියෙනවා. හරිද? රයිට්. ඊට පස්සේ තියෙන ක්ලාස් ටික මොනවද? බැචලර්ස් මාස්ටර්ස්. බැචලර්ස් මාස්ටර්ස්. සමා වෙන්න මේ එකක් එන්නේ නැහැ. හොඳේ සෝරි. වරුද්දට ඇඳුනා. බැචලර්ස් ඩිග්‍රිය තියෙන කට්ටිය ළමයි ඉන්නවා. ඊට පස්සේ මාස්ටර්ස් ඩිග්‍රී තියෙන ළමයි ඉන්නවා. මාස්ටර්ස් ඩිග්‍රිය ළමයි ඉන්නවා. හරිද? රයිට්. ඊට පස්සේ මේක හරියනේ. මෙතන අපිට දැන් අඳින්න පුළුවන් මොකද්ද? අපිට
මේකක් අදින්න පුළුවන් අපිට මේ ඉන්හෙරිටන්ස් එකක් අදින්න පුළුවන්. හරිද? ඉන්හෙරිටන්ස් එකක්. හරි. මගේ ඩ්‍රොයින් ගණන් ගන්න එපා හොඳේ. right. ඉන්හෙරිටන්ස් එක එන්න. right. ඊට පස්සේ ඊට පස්සේ මොකද්ද කියන්නේ? CGPA එක එක ළමයෙක්ගේ මොකද්ද? මොකක් කියලාද කියන්නේ? ඇට්‍රිබියුට් එක. එක ළමයෙක්ගේ ඇට්‍රිබියුට් එක. ඒක ඇට්‍රිබියුට් එක කියලා කියන්නේ මේ CGPA එක ඇට්‍රිබියුට් එකක්. මොකද්ද? CGPA එක හදන එක ළමයාගේ මෙතඩ් එක. ළමයාගේ මෙතඩ් එක. ළමයාගේ ස්ටුඩන්ට්ගේ මෙතඩ් එක. හරිද? එතකොට මොකද්ද වෙන්නේ? අපි ගානට උත්තරේ ඉස්සරහා ඉන්නේ. හරිද? ඊට පස්සේ මෙතන මේකක් හදමු තව ක්ලාස් එකක්. ඔන්න බලන්න මෙතන උත්තරේ කෙලින්ම හම්බෙලා තියෙන්නේ අපිට. KGPA. KGPA. හරිද? CGPA එක අපි යටින් දාමු මොනවාද? මේ ටික දාමු. එක්ස්ට්‍රා කරිකුලර් වැඩ ටික, ස්පෝර්ට්ස් උයි, ඔය කතන්දර ටික දාමු. මම මේ බොක්සස් ටිකක් දාන්න ඔයගොල්ලෝ ෆිල් කරගන්න හොඳේ? පොඩිට බොක්සස් ටිකක් දාමු. හරිද? බොක්සස් ටික කීපයක් දාමු හොඳේ? තියෙන ගාන ඔයගොල්ලෝ දාන්න. හරිද? බොක්සස් ටිකක් දාමු. ඔක්කොම ඇරෝහෙඩ්ස් තියෙනවා. රයිට්. ඊට පස්සේ මොකද වෙන්නේ? රයිට්. ඔච්චරයි. ඔච්චරම ඔච්චරයි. හරිනේ. එතකොට CGPA කැල්කියුලේට් කරනවා බැචලර්ස් ළමයින්ගේ ළමයි දෙන්නට ළමයි කොච්චරක් වෙනවද? ඒ කොම ටික CGPA එක බලා ගන්නවා. ළමයිට එක ගානේ වැටෙනවා. එතකොට අපි පළවෙනි එකට උත්තරේ මොකද්ද? පළවෙනිට උත්තරේ ඩෙකරේටර් පැටර්න්. ඩෙකරේටර් පැටර්න් එක. ඩෙකරේටර් පැටර්න් එක. හරිද? ඊට පස්සේ අපේ රෙකමෙන්ඩේෂන් එක ජස්ටිෆයි කරන්න කියලා තියෙනවා. හරිද? කොහොමද ජස්ටිෆයි කරන්නේ? කොහොමද ජස්ටිෆයි කරන්නේ මේක? මට මෙතන උදව් කරන්න. කවුරු කියන්න බෑ අපි කොහොමද මෙයාව ඩෙකරේටර් පැටර්න් එක විතර ගන්නවා කියලා උදව් කරන්නේ මේ ගන්නෙ කොහොමද කියන්නේ? මම කියන්නේ උත්තරේ. කවුරුත් කියන්නේ නැහැ තාම. රයිට්. හොඳට බලන්න මෙතන අපි දෙන්න ඕනේ very good. පට්ටම පට්ට. හරිද? එක්කෙනෙක් මෙසේජ් එකක් දැම්ම ලස්සනට හරියට මොකද්ද කියලා. මෙතන අපි සබ් සිස්ටම්ස් ගැන කන්සිඩර් කරනවා. එතකොට CGPA එක ගන්න සබ් සිස්ටම්ස් එක අපි කන්සිඩර් කරනවා. එතන සබ් සිස්ටම් ටික බලපාන මොකටද? අපේ ස්ටුඩන්ට් එකට. හරිද? ස්ටුඩන්ට් එකට බලපානවා. රයිට්. එතකොට අපේ ඒක CGPA එක බැචලර්ස් එකට මාස්ටර්ස් එකට දෙන්න නම් බලපානවා. එතකොට CGPA එක හදන්න අපිට සබ් සිස්ටම් ටිකක් මේ කන්සිඩර් කරනවා. අන්න ඒ හින්දා අපිට මේක ඩෙකරේටර් පැටර්න් එක අපි මේකට පාවිච්චි කරනවා කියලා අපිට කියන්න පුළුවන්. හරිද? ඩෙකරේටර් පැටර්න් එක පාවිච්චි කරනවා කියලා කියන්න පුළුවන්. හරිද? ඒක ඕගොල්ලන්ගේ වචනේ ලස්සනට වචන නම මොකක් විදිහට ගොතා ගන්න. හරිද? සබ් සිස්ටම් කැලලා තියෙනවා නම් ලකුණු දෙකම හම්බ වෙනවා. හරිද? සබ් සිස්ටම් කැලලා තියෙනවා ලකුණු දෙකම හම්බ වෙනවා. රයිට්. දැන් මේ ප්‍රශ්න දෙක කරද්දී මේ ප්‍රශ්න දෙක කරපු කට්ටිය ගැටලුවක් තියෙනවා තාම. දැන් ගැටලුවක් තියෙනවා. ගැටලුවක් තියෙන ටක් ගාලා ටක් ගාලා හෙලෝ මාව යනවද? හරි යන්න. ප්‍රශ්න තියෙනවද? රයිට්. ප්‍රශ්න නැති පාට එනම ඉස්සරහට යනවා. හරිද? මම මේ කෝඩ් එක කතන්දරේ නම් මම පොඩ්ඩක් කරන්නේ නැහැ. මේක පොඩ්ඩක් ටිකක් දිගයි. ඕක ටිකක් දිගයි කියන්නේ පොඩ්ඩක් මේක go through කරන්න ඕනේ. හරිද? ඕගොල්ලෝ go through කරන්න මම එකට මේ දාන්න වෙනම මේ
උඩ වීඩියෝ ක්ලිප් එකක් දාන්න මම මේක කරනවා. හරිද? නැත්නම් උත්තරේ දෙන්න. ඔයගොල්ලෝ බලා ගන්න මොකද්ද ඇත්තට වෙන්නේ කියලා. රයිට්. කරන්නත් පුළුවන් අලාම් ට්‍රැකර් එකක් නේ. ඉන්නේ මේ අපේ ෆසාඩ් එක. හරිද? ෆසාඩ් එකේ ඉන්නේ මේ ෆසාඩ් එක ඇයි එන්නේ කියලා කට්ටිය බලන්න හොඳේ. පල්ලෙහාට ගිහලා බලන්න මොකද්ද වෙන්නේ කියලා. ඔන්න ඒක ෆසාඩ් එකද හරියට එන්නේ කියලා. හොඳේ. ඩබල් චෙක් කරගන්නකෝ කොටත්. රයිට් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. 23 කරා 22. මම ක්ලාස් ඩයග්‍රෑම් එක ඇඳලා ගොඩක් වෙලා නාස් වෙලාව ගන්න යන්නේ නැහැ. හරිද? කට්ටිය ටක් ටක් ගාලා අඳ ගන්න. මම ගොඩක් දැන් දන්නවනේ ක්ලාස් ඩයග්‍රෑම් අඳින්න. ඒක ටක් ටක් ගාලා අඳ ගන්න හොඳේ. රයිට්. ඔන්න ප්‍රශ්නයක් අහනවා. Unilever Sri Lanka is a Sri Lankan consumer goods company located in Colombo. හරිද? The local headquarters of the company update the price of products frequently according to the customer demand and availability. All the registered distributors and sellers of their products perform their transaction based on the updated prices published by the headquarters. Once the prices are updated, they will notify to the relevant interested parties as well as they will be displayed on the Unilever Sri Lanka website to make that information available to the public. කියවපු ගමන් කට්ටිය ඔළුවට යන්න ඕනේ මොකද්ද මේ ඩිසයින් පැටර්න් එක පාවිච්චි කරන්න යන්නේ කියලා. මෙසේජ් ටික දාම බලන කවුද මොකද්ද පාවිච්චි කරන ඩිසයින් පැටර්න් එක කියලා. very good observe එකට ඇදලා ඉවර වෙලා හරිද? එතකොට අපේ දානවා මොකද දාන්නේ? අර අතන Unilever එක උඩින් දානවා. හරිද? සබ්ජෙක්ට් එකේ Unilever එක දානවා. පල්ලෙහාට දානවා යාගේ prices ගැන කතන්දරේ. හරිද? ඊට පස්සේ අතන ඉන්න උඩ තට්ටු එක උඩ ඉන්නේ කවුද? observe උඩ ඉන්නවා. observe ගේ පල්ලෙහා concrete classes ටික කවුද? ඉන්නවා එතකොට අපේ registered distributor sellers. ඕක ඕකේ පොඩි වෙනසක් තියෙනවා. හරිද? මේක අඳිද්දි මෙන්න මෙහෙම අඳින්න ඕනේ. මම ඒක ටක් ටක් ටුක් ගාලා පොඩ්ඩම shapes එකෙන් ඇදලා පෙන්නන්න. හරිද? පොඩියට මම අඳින්න. අයියෝ රයිට් කමන්න මේ පෙට්ටි දෙකක් අඳ මම අඳ ගන්න විදියක් නැහැ. මම මේක කෙලින්ම මේක අඳින්න. ඊට පස්සේ Party Vibes is a web-based online application that allows creating greeting cards, online invitation and customized calendars. There are free sample templates for each type which can be directly downloaded and printed by a user. User can also customize cards, invitations and calendars as they wish by adding images, sounds, poems and quotes. Customized items can be downloaded or printed after making the payments that adapts. Right? කෙලින්ම කියන්න බෑ මොකද්ද කියලා? දාගෙන මෙසේජ් ටික මොකද්ද? මොකද්ද පැටර්න් එක? මොකද්ද පැටර්න් එක? එක්කෙනෙක් දාලා තියෙන ඩෙකෝ කියලා. හරිද? දාම් බලන්න තව උත්තර දෙන්න බලන්න. විනාඩියක් දෙන්න. ටගල් දාම් බලන්න උත්තර ටික. ඩෙකෝ කියලා කියන කට්ටිය මට රියැක්ෂන් දෙන්න බලන්න. ඩෙකෝ කියලා කියන එක ඩෙකරේෂන් පැටර්න් එක කියලා කියන කට්ටිය රියැක්ෂන් එකක් දෙන්න බලන්න. එක්කෙනා ඉන්නේ. ඒතර අනිත් කට්ටිය කියන්නේ එතකොට ඒක වෙන පැටර්න් එකක් කියලාද? එක්කෙනෙක් කියන fly weight කියලා. very good. fly weight. අමුතු උත්තරයක්. කියන්න බෑ තව ඒක ඩෙකරේට විතරද?
දෙන්නයිද කියන්නේ ඩෙකරේටර් කියලා. එක්කෙනෙක්ව ෆ්ලයිවේට් කියලා. දෙන්නෙක්ව ඩෙකරේටර් කියලා. අනිත් කට්ටිය මොකද්ද කියන්නේ? ඔබ්සර්වර්ද? ඔබ්සර්ව් වෙන්න බෑ කොහොමද? මොකක්ද එහෙනම්? ෆසාද්ද? මේ බලන්න උත්තරේ මං එහා පැත්තේ තියාගෙන ඔයගලන්ට පෙන්නන්න. හරිද? very good නේ. උත්තරේ හරි. එතකොට දැන් party vibes කියන්නේ web based application එකක්. හරිද? එතකොට ඒගොල්ලෝගේ items ඉදිරිය තියෙන්නේ මොනවද? මෙතනට අපි එකක් දාමු මේ greeting cards, online invitations, customized calendars. ඊට පස්සේ ඒක download කරගන්න පුළුවන්ලු user. ඊට පස්සේ user පුළුවන්ලු customize කියන්නේ මෙතනට customize කියලා එකක් දාලා කොහොමද customize කරගන්නේ? image set කරගන්න පුළුවන්, sound set කරගන්න පුළුවන්, poem set කරගන්න පුළුවන්, quote set කරගන්න පුළුවන්. බැලුමට අපිට මොකක්ද උත්තරේ? decoration. decoration එක තමයි උත්තරේ. හරිද? එතකොට දැන් ඕගොල්ලෝ මේක ගිහිල්ලා මේ විදිහට ස්කෙච් කරගන්න ඕගොල්ලෝ මේ ක්ලාස් ඩයග්‍රෑම් එක ස්කෙච් කරගන්න. හොඳේ. ඒක මම ඒකට වැඩිපුර කියලා දෙන්න යන්නේ නැහැ. right. එතකොට 2022 ප්‍රශ්න දෙකට උත්තර දෙක ඕක. මේකත් ගමුකෝ අපි. මේකත් කෝකටත් කරමු. ඉන්ටර්ෆේස් එකක් තියෙනවා ටිකට් කියලා. ඊට පස්සේ රේල්වේ ටිකට් ඉම්ප්ලිමන්ටේෂන් ඊට පස්සේ හැෂ් මැප් එකක් තියෙන ටිකට් ෆැක්ටරි කියලා. right. ටිකට් බුකින් සිස්ටම්. ටිකට් ෆැක්ටරි එක මොකද්ද කරන්නේ? get ticket ටිකට් ටයිප් එක නම ෆෙයා එක හරි. ටිකට් කියලා ක්ලාස් එකක් තියෙනවා. right මේක චුට්ටක් කරමු අපි නැත්තම් මේක කටට කෙරෙන්නේ නැහනේ. right. එක ක්ලාස් එකක් තියෙනවා. මේක ඉන්ටර්ෆේස් එක ක්ලාස් එකක් නෙමෙයි. හරිද? ඉන්ටර්ෆේස් එකක් තමයි රේල්වේ ටිකට් කියලා. රේල්වේ ටිකට් කියලා ක්ලාස් එකක් තියෙනවා. හරි. ඊට පස්සේ තව ක්ලාස් එකක් ටිකට් ෆැක්ටරි කියලා ක්ලාස් එකකුත් තියෙනවා. ටිකට් ෆැක්ටරි කියලා ක්ලාස් එකකුත් තියෙනවා. හරිද? ඊට පස්සේ තව එකක් තියෙනවා බුකින් සිස්ටම් කියලා. ටිකට් බුකින් සිස්ටම්. හරිද? ඇත්තටම අන්තිමට ගන්න ටිකට් එකක් print කරන එකනේ. right. හරි. ටිකට් එක print කරන එකනේ. එතකොට අපි තව එකක් ගමු ටිකට් බුකින් සිස්ටම් කියලා එකක්. බුකින් සිස්ටම් කියලා දාන්න මම. හරි බුකින් සිස් කියලා දාන්න. right. හරිද? ක්ලාසස් තුනයි තියෙන්නේ. රේල්වේ ටිකට් එක මෙයාගෙන් හැදෙන්නේ. ටිකට් එකෙන් හැදෙන්නේ. right. එතකොට මොකක්ද වෙන්නේ? මේ රේල්වේ ටිකට් එකෙන් මොකක්ද කරන්නේ? එයා ගාව මොනවද තියෙන්නේ? ස්ට්‍රින්ග් නේ මොකද්ද මේ ටයිප් එකක් තියෙනවා. එයාට යම්කිසි ෆෙයා එකක් තියෙනවා. එයාට නමක් තියෙනවා ටිකට් එකට. එතකොට ටිකට් එකේ ටයිප් එක නේම් එක ඔක්කොම කතන්දරය එයා ගාව තියෙනවා. අවුලක් නැහැ. ඊට පස්සේ මෙන්න මෙතන මොකද කරන්නේ? හැෂ් මැප් එකක් දාන්නේ අපි. හැෂ් මැප් එකක් දාලා අපි මෙතඩයක් හදා ගන්නවා. නමයි ටයිප් එකයි නමයි ෆෙයා එකයි දාගන්න. ඊට පස්සේ අපි ෆෙයා එක දාගෙන ඔක්කොම යන මෙතන මොකද්ද අපි ඇත්තටම කරන්නේ? මෙතන ටිකට් එකේ අපි ගන්න සාමාන්‍ය ටිකට් එකේ අර නමයි ටයිප් එක වෙනස් කරනවානේ. එහෙම නේද? ටිකට් එකේ හැම්ම තියලා ටිකට් එකේ නමයි ටයිප් එක වෙනස් කරනවා. ඊට පස්සේ බුකින් සිස්ටම් එකෙන් ටිකට් එක එළියට දානවා. කියමු බලන්න මොකද්ද සිස්ටම් එක කියන්නේ? මොකද්ද පැටර්න් එක කියලා? දාලා තියෙන මෙසේජ් එක කට්ටිය.
මොකද්ද පැටර්න් එක? ක්ලාසස් 3යි තියෙන්නේ. ක්ලාසස් 3ක් මේ වගේ very good. එක දාලා තියෙන FW කියලා දාලා තියෙනවා. උත්තරේ flyweight. උත්තරේ flyweight. හරිද? ඊට පස්සේ ඉතුරු ටික ඔයගොල්ලෝ හදන්න දන්නවනේ. මොකද්ද මේන් පර්පස් එක පැටර්න් එක පාවිච්චි කරන? හරිද? මේක sorry. අපි flyweight එකේ අර users ටික කතා කරේ නෑනේ. sorry. flyweight එකේ users ටික කතා කරනවද? right. consequences කියන අතර මේ users ටික කතා කරන්නේ හොඳේ. එතකොට මේ ඇත්තම point එක තමයි storage saving. හරිද? අපිට storage එක සෑහෙන ප්‍රමාණයක් save කරගන්න පුළුවන්. නැත්නම් අපිට ටිකට් ඒ නමටයි fare එකට දාලා ටිකට් ගොඩක් ගහන්න වෙනවා. හරිද? ටිකට් ගොඩක් ගහන්න වෙනවා. හරිද? අපේ මේ ලංකාවෙත් අර මේ ටිකට් කන්තෝරුවේ තියෙන flyweight system එක. ඒක කියන්නේ අර ටිකට් එක අස්තර ගහලා ගන්න. ඒක flyweight එක තමයි. හරිද? ඒකේ ලත්තන්ට වැදිලා එනවා. ලත්තන්ට 9යි ගමයි ඔක්කොම ටික වැදිලා එනවා. ඒක අපි තාම old school ඉන්නේ. ඒ වුණාට ඒක තමයි අපේ flyweight එක. අපි දන්න flyweight එක. එතකොට flyweight එකයි අපි අතරම පාවිච්චි කරන main purpose එක අපේ storage saving එක. හරිද? storage saving එක. හරිද? main purpose එක තමයි storage එක save කරගන්නේ. හරිද? right. ඒ කතන්දරේ හරි. ඊට පස්සේ class diagram draw කරන්න දන්නවනේ කට්ටිය. හරිද? මේ methods එක පාවිච්චි කරන්න. මෙයාගේ තියෙන මොකද්ද? get ticket නේ. get ticket එක දාගන්න මෙයාට ticket factory එකට. get ticket දාගන්න ඔව් get ticket එක දාගන්න. ඊට පස්සේ railway ticket එකේ methods ටික මොනවද තියෙන්නේ? railway ticket set name set fare. හරිද? ඒ තුන දාගන්න. හරිද? ඒ තුන දාගන්න. ඊට පස්සේ booking system එකට මොකුත් නැහැ. method එකක් implement කරලා නැහැ නේ. වෙන main method එකක් තියාගෙන එහෙම තියෙන. ඒතර කොහොමද අපි අඳින්නේ මේක? මම මේක ටග් ගාලා අඳලා පෙන්නන ටග් ගාලා. අප්පටු. right. කොහොම ඇඳගෙන ඊට පස්සේ aggregation එක ඇඳ ගන්න ඔක්කොම යා කරගන්න. හරිද? aggregation එක ඇඳ ගන්න. මේක ඇඳගත්තා. කොහොම ඇඳගත්තා. ඊට පස්සේ aggregation එක ඇඳගත්තා. aggregate composition එක නේ මට මතකද composition එක මට මතක නැහැ aggregation composition එක. ඇඳගත්තා. ඔච්චරයි. ඔක තමයි කතන්දරේ. ඔකේ methods එක දාගන්න. ඊට පස්සේ ඒකත් හරි. 2020ත් හරි. අපි මම තව එකක් කරන්නම් හොඳේ. 2019කට right. කියවන්න බලන්න. Assume that there is a blog and users can register for that blog. When a new article is published in the blog, it will be informed to the registered users saying a new article is published. මම කියාවගෙන නැද්දි කට්ටිය message එක දාන group එකට message එක chat එකට දාන්න. හරිද? Then the user will log to the blog and read the new article published for it. If users need, they can access specific article from that blog. මොකද්ද අපේ pattern එක design pattern එක? දැන් තපදම් පට් ගාලා යන උත්තර සුපිරි. right. observe pattern එක. හරිද? observe එකට අපි ඒක අඳින්න දන්නවනේ. මම template එක දීලා තියෙනවා. ඊට පස්සේ දෙවෙනි එකට යන්න. In the computer game attack rigid. ඕක අපේ computer game නම attack rigid. හරිද? We need to create 10 different types of attackers. 10 different types of attackers. All attackers are in the same structure. හැම attacker ඉන්නේ එකම structure එකක. The difference is the jacket color. මොකක්ද වෙනස? jacket color. very good. මං කියවන්න කලින් කට්ටිය උත්තර දානවා දැන්. හරිද? Each player use minimum 5,000 from each type and according to the progress as special officers can get more attackers. එතකොට උත්තරේ flyweight. එතකොට කොහොමද ඇත්තටම flyweight එක වෙන්නේ කියලා class diagram එකක් විතරක් අඳින්න කියලා අපිට තියෙනවා. හරිද? ඇයි අපි design pattern එක පාවිච්චි කරන්නේ? අපිට ඇත්තටම තියෙන්නේ එක්කෙනෙක් ඉන්නවා intrinsic එක්කෙනෙක් වෙනස් වෙන්නේ නැති. attacker ගේ structure එක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි attacker ගේ jacket color එක විතරයි වෙනස් වෙන්නේ. එතකොට intrinsic මොකද්ද?
එක්ස්ට්‍රින්සික් එක්කෙනා කවුද? ඇටැකර්. ඉන්ට්‍රින්සික් එක්කෙනා කවුද? ජැකට් කලර් එක. එතකොට ඒ හින්දා අපි අපේ ස්ටෝරේජ් එක සේව් කරගන්නත් ඕනේ හින්දා අපි පාවිච්චි කරනවා සහ අපි දෙනවා සූටබල් පැටර්න් එක විදිහට මොකක්ද? ෆ්ලයි වේට් පැටර්න් එක කියලා. ෆ්ලයි වේට් පැටර්න් එක කියලා. හරිද? ඒකේ පැටර්න් එක අඳින්න මම හිතන හැමෝම දන්නවා. හරිද? හැමෝම දන්නවා. හරිද? අනිත් එක මේ එහෙම දන්නේ නැතුව ප්‍රශ්නයක් මොකක් හරි තිබ්බොත් කුප්පි ගෲප් එක තියෙන කුප්පි ගෲප් එක ඩිස්කස් කරන්න. හරිද? ඕන ප්‍රශ්න තිබ්බොත් දාලා කට්ටිය ඩිස්කස් කරගන්න. නැත්නම් මම හරියට මෙසේජ් එක රිප්ලයි කරන්න. හරිද? රයිට්. ඊට පස්සේ කෝඩ් එකට යන්න. ක්ලාසස් ගොඩක් තියෙනවා. ඕඩර් ප්‍රොඩක්ට් ස්ටොක් ෂිප්මන්ට්. ඒ ටික කිව්වම ගමන් කට්ටිය දන්නා මොකද්ද කියලා. හරිද? රයිට්. ක්ලාස් ඕඩර් අයිටම් ඊට පස්සේ public void place order. රයිට්. මොකද්ද? ක්ලාසස් තියෙනවා ගොඩක්. ඊට පස්සේ ඕඩර් අයිටම් එකේදී මොකද වෙලා තියෙන්නේ? ආ කට්ටිය ටිකක් උත්තර ටිකක් නම් දැම්මා. හැබැයි හොඳට බලන්න. මේ බලන්න. දැන් අයිටම් එකක් ඕඩර් කරනවා. හරිද? ෂිප්මන්ට් එකයි ස්ටොක් එකයි ප්‍රොඩක්ට් එකයි ඕඩර් එක එක්කෙනෙක් බැලන්ස් කරන්නේ. ප්ලේස් ඕඩර් එක්කෙනා මොකද වෙලා කරන්නේ? එයා නිකන් ඇවිල්ලා ගන්නවා විතරයි. එයාට කිසිම රස්තිය දුවන්නේ නැහැ. එයා මෙතනට යන්නේ නැහැ. ඕඩර් එකට යන්නේ නැහැ. හරිද? ප්‍රොඩක්ට් එකට යන්නේ නැහැ. ස්ටොක් එකට ෂිප්මන්ට් එකට මොකටවත් යන්නේ නැහැ. එයා නිකන් ඇවිල්ලා හිටියා ගත්තා ගියා. රයිට් වෙරි ගුඩ්. මොකක්ද උත්තරේ? ෆසාඩ්. හරිද? ෆසාඩ්. එතකොට මොකද්ද වෙන්නේ? ඇත්තටම මේකදී මොකද්ද මේ ඇයි එහෙම අපි මොකද්ද ගත්තේ ෆසාඩ් ඊට පස්සේ මේන් පර්පස් එක මොකද්ද? අපි අර මේ මතකද මම කිව්වා මේක ලියා ගන්න කියලා. To reduce coupling of the system. and to reduce the coupling of the system. ඒක තමයි මේන් පර්පස් එක අපේ ෆසාඩ් එකේදී. කප්ලින් කියලා කියන්නේ මොකද? අර එහෙට මෙහෙට යන එක. ඒ කියන්නේ දැන් අර ඇත්තටම දැන් හිතන්නකෝ දැන් ප්ලේස් ඕඩර් එකට ඕඩර් අයිටම්ස් එක තිබ්බේ නැත්නම් එයා ෂිප්මන්ට් එකට යන්න ඕනේ. ඊට පස්සේ ස්ටොක් එකට යන්න ඕනේ. ප්‍රොඩක්ට් කට් එකට ඊට පස්සේ ඕඩර් එකට එයා ගිහලා ලොකු රස්තියක් වෙන්න ඕනේ. ඒක කට් කරනවා. ඒක අවම කරනවා. ඒක තමයි අපි රිඩියුස් කප්ලින් කියලා මෙතනදී මීන් කරගන්නේ. හරිද? මීන් කරගන්නේ. එතකොට මම අහන ප්‍රශ්නයක්. හරිද? කවුද මෙතනදී අපේ ෆසාඩ් එක? කවුද ෆසාඩ් එක? කවුද අපේ ෆසාඩ් එක අසත්? කවුද ෆසාඩ් එක අපේ? ප්ලේස් ඕඩර්ද? මං ෆසාඩ් එක අසත්ගෙන් කමන්නේ නැහැ. උත්තරේ ප්ලේස් ඕඩර්ද? ප්ලේස් ඕඩර්ද? ඩබල් චෙක් කරන්න බෑ. ඕඩර් අයිටම් ඕඩර් අයිටම් එකක් කියන්න ප්‍රකාශ් දෙකක් දෙකයි තියෙන දෙකම කිව්වා. අන්තිමට තෝරගන්න. අන්තිමට තෝරගන්න කවුද කාමද ගන්න? ඕඩර් අයිටම්. ඕඩර් අයිටම් එක. ඔන්න දැන් මං කියනවා. ඕඩර් අයිටම් එක මෙයාගෙත් එක ඩීල් කරනවද? නෑ. එයා නිකන් මෙයාගේ ඔබ්ජෙක්ට් එකක් විතරයි තියන් ඉන්නේ. ෂිප්මන්ට් එකේ ඔබ්ජෙක්ට් එකක් විතරයි තියන් ඉන්නේ. ස්ටොක් එකේ එයා ස්ටොක් එකේ අයිටම් එකක් විතරයි තියන් ඉන්නේ. ප්‍රොඩක්ට් කට් එකෙත් එයා අයිටම් එක ප්‍රොඩක්ට් මොකද්ද ඔබ්ජෙක්ට් එක විතරයි තියන් ඉන්නේ. හැබැයි ඇත්තටම ඩීල් කරන්නේ කවුද? ප්ලේස් ඕඩර්. ප්ලේස් ඕඩර් එක්කන හැමෝගෙත් එක්කම ඩීල් කරනවා. එහෙම නේද? මොකද එයා සෙට් මෙයාට දාලා ඉවරලා කියනවා මේක ක්‍රියේට් කරන්න ඕඩර් එක. ඊට පස්සේ මේ ප්‍රොඩක්ට් කට් එක මෙයාව හදන්න. ඒ ඔක්කොම ටික මෙයා හදන්නේ. එතකොට ප්‍රකාශ අවාසනාවට වගේ පළවෙනි උත්තරේ තමයි උත්තර. එතකොට අපේ ෆසාඩ් එක වෙන්නේ කවුද? අපේ public void place order එක. තේරුණාද කොහොමද මං උත්තරේ ගත්තේ කියලා? තේරුණාද? ප්‍රකාශ තේරිලා. එක්කෙනෙක්ට විතරයි තේරිලා තියෙන්නේ. අනිත් අයට තේරුණේ නැද්ද? දෙන්නයි 3යි 4යි 5යි 6යි 7යි. ඊටු සෙට් එකම තේරෙන්නේ ඔව් 10යි. රයිට්.
10 දිනට තේරලානේ අවුලක් නැහැ 11 සුපිරි සුපිරි පට්ට. එතකොට පොඩි හෝම්වර්ක් එකක් තියෙනවා. මේක දැන් ආයිමත් කරලා වැඩක් නැහැ නේ මොකද දැන් කටපාඩම්නේ උත්තර ටික. ඕගොල්ලෝ දැන් ගිහිල්ලා ඕකේ හැම එක්කෙනෙම ක්ලාස් ඩයග්‍රෑම් ක්ලාස් ස්ට්‍රක්චර් එක අඳින්න. මම ගොඩක බහුතරේ ක්ලාස් ස්ට්‍රක්චර් එක අඳින්නේ නැහනේ. දැන් කුප්පි වුණාට පස්සේ මූණ කට පොඩ්ඩක් හොදන් ඇවිල්ලා ක්ලාස් ස්ට්‍රක්චර් එක අඳින්න. ක්ලාස් ස්ට්‍රක්චර් එක අඳිලා වෙලා පුළුවන් නම් ගෲප් එකට ෆොටෝ එකක් දාන්න. හරිද? ගෲප් එකට ෆොටෝ එකක් දාන්න 2019 මේ මෙන්න මේ ප්‍රශ්නේ උත්තරේ මේක තමයි කියලා. හරිද? රයිට්. ඔච්චර තමයි කතන්දරේ. ඔය තියෙන්නේ අපේ ලකුණු 20ක් අපි ලේසියෙන්ම හදාගත්තා අපි දැන් ෆයිනල් එකට. හරි.